ostrich meat, dry meat. Ostrich meat මේක dry කරලා chips එකක් වගේ හදලා තියෙන්නේ. මේකේ ප්‍රෝටීන් තියෙනවා ග්‍රෑම් 40කට ප්‍රෝටීන් ග්‍රෑම් 24ක් තියෙනවා. මේක මේ තියෙන්නේ මේ සාමාන්‍යයෙන් උඹලකට වගේ ගානටම ඩ්‍රයි කරලා තියෙන්නේ මේ. මේක මම ගත්තේ chili flavor එක. මේකේ flavors ගොඩක් තියෙනවා. මේක සාමාන්‍ය ස්නැක් එකක් විතර ගන්න පුළුවන්. මේ high protein හොඳ මේ කෑමක්. ostrich කියන්නේ මොකද්ද මේ පැස්බරා. ඉතින් යාගේ මස් තමයි මේ තියෙන්නේ. රතු පාටයි මේ පේන හැටි මේ හොඳටම ඩ්‍රයි කරලා තියෙනවා. බලමු අපි කාලා. ඊයනේ සැර තියෙනවා පොඩි සොල්ටි ගතියක් තියෙනවා. අතර මහා රසයි මේ හොඳ හයි ප්‍රෝටීන් මේ කෑමක්. මේක සුපර් මාකට් වල ඕනම සුපර් මාකට් වල මේ තියෙන ලොකු සුපර් මාකට් වල ගන්න තියෙනවා. ඉතින් මේ මම ගත්තේ මේක මේ තියෙන ලොකු සුපර් මාකට් එකේ සාමාන්‍යයෙන් හවසට ස්නැක් එකක් විදියට මේක අපිට ගන්න පුළුවන්. සුපිරි.